සුබ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම. නිරෝ ෆැමිලි YouTube channel එකට ගොඩ වැදුණු ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අදත් සතියන්ත සෙනසුරාදාවා. අද උදේ කෑම ටික හදාගත්තු පුංචි පැය කිහිපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. එකතු වෙන්න මගෙත් එක්ක. මේ කරල් කියලා කියන්නේ ගොඩාක් රස එළවලුවක්. මේ කරල් මට නම් ලැබුණේ අපේ නිවසට යාපද නිවසින්. මොකද එයාලා එළවලු වගා කරනවා. එයාලගේ අසන සරු කාලෙට අසන්නස නිවසරට එළවලු බෙදලා දෙනවා. එළවලු වෙළඳ සැල් වලින් ගන්න ඒවට වැඩිය මෙහෙම ලැබෙන එළවලු යපුවාම හරිම රසයි. මේ වගේ ටිකක් මෝරපු මෑකල්ලුත් තිබුණා. ඒවා විසි නොකර ඒ වගේ තියෙන මෑට වෙනම බොක්ස් එකකට එකතු කරලා ෆ්‍රිජ් එකට දාන්න මම අමතක කරේ නෑ. මොකද ඒවා තෙලින් තියලා මිටිකිරි චුට්ටක් දාලා ගත්තාම හරිම රසයි. තම්බලා ආහාරයට ගන්නත් පුළුවන්. තම්බපුවම හරියට කවුපි වගේ. මෑ කරල් ව්‍යංජනෙටම ගැලපෙන්න ෆ්‍රිජ් එකේ තිබුණු හුරුල්ලු මාළු ටිකක් තෙල් දාගන්න මම හිතුවා. මිරිස් කුඩු, කහ කුඩු, ලුණු, කරදබුඟු කරාබු නැටි, ගෝරක්ක, සුදු ලුණු මේ හැම දෙයක්ම එකතු කරගෙන රසම රස හුරුල්ලු මාළු කරියක් අපි හදාගමු. මේ දේවල් උයාගන්න ඉතින් හැමෝම දන්නවනේ. ගම්මිරිස් චුට්ටකුත් ඔන්න දාගත්තා. ගම්මිරිස් කියලා කියන්නේ මාළු මස් වගේ දේවල් වෙනකොට අත්‍යවශ්‍යම දෙයක්නේ. ලුණු, සුදු ලුණු, අමු මිරිස්, තක්කලි ටිකකුත් එකතු කරගෙන ඔන්න මම මාළු කරියක හදාගන්නයි හදන්නේ. කරපිංච නම් මේ වෙලාවේ නැහැ. ඉතින් අනිත් තියෙන දේවලුත් එකතු කරගෙන මාළු කරියක රසට හදාගමු. මේ දේවල් බැදීගෙන එනකොට අපි මේකට මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරගන්න ඕන. එතකොට අපිට මාළු කරියකේ ලස්සන පාටක් ගන්න පුළුවන්. ඔන්න දැන් මාළු ටික එකතු කරගන්න වෙලාව හරි වගේ. බලමුකෝ අපි මාළු ටිකක් ටිකෙන් ටික එකතු කරගමු. මේ දේවල් උයන්න අපි කවුරුත් දන්නවනේ. අමුතු දේවල් නැහැනේ. හැමෝම උයන විදිහට තමයි මාත් මේ උයන්නේ. තුන පහ බෝතල් ටික ලුණු අමුමිරිස් ටික කපලා ලිප ළඟට කිට්ටු කරගත්තාම උයන එක හරි ලේසි. හරි ඉක්මනින් කෑම වේලක් සූදානම් කරගන්න පුළුවන්. මම හරි කැමති නිදහසේ උයන්න. ඒ උයන එක රස විඳින්න උයන්න. එතකොට උයන දේ හරිම රසයි. ඔයාලත් දන්නව ඇතිනේ නේද? අපි හරි කලබලයෙන් වෙනකොට කෑම જાති රස මදි. උයන දෙයට හිත යොමු කරගෙන රස විඳින ගමන් උයනකොට ඒක හරිම ලස්සන කලාවක්. හැබැයි හැමෝටම හැමදාම මේ දේවල් මෙහෙම කරන්න බෑ. අපි ගෙවන ජීවන රටාවත් එක්ක කාර්යබහුලත්වයත් එක්ක ඒ දේවල් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි අපිට ලැබෙන පුංචි වෙලාවකදී හරි නිදහස භුක්ති විඳින්න පුළුවන් නම් ඒක ලොකු සැනසීමක්. එහෙම නේද? මේ කරල් ටිකට තුන පහ ටික දාගෙන ලුණු අමුමිරිස් ටික දාගත්තාම මට ඒකත් ඉක්මනින්ම ලිපේ තියාගන්න පුළුවන්.
හුරුල්ලු මාළුවෙක ඉදෙන අතරේ වම්බටු ටිකක් හේනියට කපාගෙන අනිත් ලිපේ බැදගත්තා. ඔන්න ඒකට අවශ්‍ය ලූණු, අමු මිරිස්, තක්කලි ටිකක් එකතු කරගෙන රසම රස වම්බටු ලුණු මිරිසකුත් හදාගමු. මේ ඔක්කොම එකට එකතු වුණාම රසම රස කෑම වේලක් ලැබෙයි කියලා මට හිතෙනවා. වම්බටු ලුණු මිරිසත් හදාගෙන වෙනත් වාජනයකට මාරු කරගත්තා. මම මේ මොන දේවල් හැදුවත් පරිප්පු ව්‍යංජනය අනිවාර්යෙන් අපේ පුතාට නම් ඕන. පරිප්පු ටිකකුත් උයාගත්තා මම. ඔන්න කෑම ටික රසට හදාගෙන මුලින්ම බුද්ධ පූජාවට වෙන් කරන්න මම අමතක කළේ නැහැ. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් දේවල් ටිකකුත් එකතු කරගෙන නැවත එකතු වෙමු. ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.